මම ඉස්සර ඉඩියා බිස්නස් කරා. අතින් තමයි ඔක්කොම මෙරිකලා කරේ. හරි අමාරු වුණා. ටිකයි එදුවේ. වෙඩිපුර ආදාන්න අපිට බෑ. ඒ දැන් එහෙම නෙමෙයි. පැයකින් 3ක් විතර ආදාන්න පුළුවන්. මැෂින් ආපුවට පස්සේ හරි පාසුකම්. පිරිසුදුවෙන් ඉක්මනට වැඩ ඉවර කරනවා. අපිට දැන් ගොඩ ඕඩර්ස් ආවා මැෂින් ආවට පස්සේ. ලංකාවේ ඉන්න ව්‍යවසායකයන්ට එහෙමත් නැත්නම් තව බිස්නස් කරන කට්ටියට ඒ කියන්නේ එක ෆැක්ටරිස් වලට අදාළ යන්ත්‍ර සූත්‍ර ලංකාව ඇතුළම නිෂ්පාදනය කරන එක තමයි අපි කරන්නේ. විශේෂයෙන්ම අපේ ප්‍රධානම යන්නේ මුරුක්කු ඉන්දියාප්ප බිස්කට් වර්ග ඒ කියන්නේ වයින් බිස්කට් කිසස් මැෂින් වගේ දේවල් තමයි ප්‍රධානම යන්නේ. අපි සාමාන්‍යයෙන් ඉන්දියාප්ප මැෂින් එකක් ගත්තොත් එහෙම අපි ගාව තියෙනවා පැයට 2000 3000 ඉඳලා පැයට සාමාන්‍යයෙන් 8000 10000 15000 යන දක්වා ඉන්දියාප්ප මැෂින් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. අද අපි ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ ආහාර ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකින්ගේ පහසුව වෙනුවෙන් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන තරුණයෙක් ගැනයි. අම්පාර දිස්ත්‍රික්කයේ ගලපිටගල කියන ගමේ තමයි මම ඉපදිලා හැදිලා වැඩුණේ. ඊට පස්සේ මම ඕමාන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළා. එතනදී මට හිතෙනවා මේක මට ලංකාවේ මොනවා නිෂ්පාදනයක් කරන්න තිබ්බනම් හොඳයි කියලා. ඊට පස්සේ ඒකට රිසයින් දීලා මම ඇවිල්ලා මේ ව්‍යාපාරය පටන් ගත්තා. මගේම නිෂ්පාදනයක් ලෝකෙට හඳුන්වලා දෙන එක තමයි මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ සිහිනේ. ඇත්තම කිව්වොත් එහෙම මේ ව්‍යාපාරය පටන් ගත්තේ ලක්ෂ 2ක වගේ පොඩි මුදලකින්. මුලින්ම මගේ ආයතනයේ හැමදේම මම තනියෙන් කරාට මේ කියන්නේ තාක්ෂණික දේවල් හැම දෙයක්ම තනියෙන් කරගෙන පටන් ගත්තට දැන් මේ වෙනකොට හොඳ තාක්ෂණික කණ්ඩායමක් මං ගාව ඉන්නවා. හැම කෙනාගේම අදහස් මේ මැෂින් වල තියෙනවා. මේ යන්ත්‍ර වල හැම අප්ඩේට් එකක්ම හැමෝගෙම අදහස් තියෙනවා. හැමෝම එකා වගේ වැඩ කරනවා. හොඳ දක්ෂ ටීම් එකක් ඉන්නවා. මේ තියෙන්නේ මේ රුක්කු මැෂින් එකක් අපේ. නිරෝෂන් හදන මේ යන්ත්‍ර සූත්‍ර නිසා ආහාර ආශ්‍රිත නිෂ්පාදන කරන ව්‍යවසායකින්ගේ වැඩ ගොඩක් පහසු වෙලා තියෙනවා. ඒ නිරෝෂන් මලට තමයි අපි ස්තුති කරන්න ඕනේ. අපේ රටේ ඉඳලා මේ වගේ දේ කරලා අපි වගේ ගෙදර ඉන්න අයට මේ වගේ උදව්ව කරනකොට CNC boot router plasma cutter අපි ලංකාවේ නිෂ්පාදනය කරනවා. එතකොට සම්පූර්ණ මේ මැෂින් වල ඇලුමිනියම් වාත්තුවේ ඉඳලා හැම දෙයක්ම අපි තමයි ලංකාවේ කරන්නේ. ශ්‍රී ලංකාව ඇතුළත විශාල කර්මාන්ත ප්‍රමාණයකට විශාල ව්‍යවසායක ප්‍රමාණයකට අපි යන්ත්‍ර සූත්‍ර දීලා තියෙනවා. ඒ ආයතනයක් විතර අපි බලන්නේ ලංකාවේ ව්‍යවසායකයෝ වගේම පිටරටට අපි මේ යන්ත්‍ර සූත්‍ර යවලා ලංකාවට ඩොලර් වැඩිපුර ප්‍රමාණයක් අරන් එන්නේ. ඉතින් ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ නව නිෂ්පාදන බිහි කරලා ඉවර වෙලා ලංකාව වගේම විදේශ වෙළඳපොළක් ජය ගන්න. අභියෝගාත්මකව තම හැකියාවෙන් දක්ෂතාවයෙන් කණ්ඩායමක් හා එක්ව නිෂ්පාදන සිදු කර ලෝකයේ දිනන්න වෙරදරන නිරෝෂන් රටට ආදර්ශයක් සපයන තරුණයෙක්.